මගේ අලුත්ම යාළුවගේ අන්බොක්සින් වීඩියෝ එක තමයි ඔයාලත් එක්ක අද අරගෙන ආවේ. ඉතින් ඔයාලා දන්නවනේ මම පුංචියට YouTube channel එකක් කරනවා. ඒ වගේම page එකක් කරනවා. ඉතින් videos නිතරම upload කරනවා. ඉතින් මම channel එක පටන් ගත්තෙත් මගේ phone එකෙන්. ඒ වගේම videos edit කරෙත් phone එකෙන්. ඒ හැම දෙයක්ම මම කරගෙන ගියේ phone එක හරහා. ඉතින් දැන් ඉතින් මට ෆෝන් එකෙන් එහාට ගිහිල්ලා තව ටිකක් අප්ඩේට් වෙන්න අවශ්‍යයි කියලා මට හිතුණා. මොකද මම ක්ලාස් උත් කරන නිසා මට ෆෝන් එකෙන් එහාට ගිහිල්ලා මගේ වැඩ පහසු කරගන්න පුංචි කැමරාවක් අවශ්‍ය වෙලා තිබුණා. එතනදී ඇත්තටම මම ගොඩාක් වෙලාවට ටිකක් ලොකු දේවල් පාවිච්චි කරන්න කැමති නැහැ. ඉතින් මම චුට්ටක් පුංචි මිනි වර්ෂන් එකක් තමයි හොය හිටියේ. ඒ විදිහට ඉද්දි තමයි මට මෙන්න මේ කැම් එක හම්බුනේ. ඉතින් ඒක හරියම කියුට්. අතේ තියාගෙන ඉන්නත් පහසුයි. ලේසියෙන්ම වැඩ ටික කරගන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට මම camera.lk එකට ගිහිල්ලා මෙන්න මේ කැම් එක ගත්තා. ඉතින් ඒකේ අන්බොක්සින් එක තමයි අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. Taman මේ එකතු කරපු සල්ලි වලින් Tamanට මේ කියලා පුංචි හරි දෙයක් ගත්තාම කොච්චර සතුටක් තියෙනවද කියලා ඔයාලා හැමෝම දන්නවනේ. ඉතින් කොච්චර ආත්ම තෘප්තියක් තියෙනවද කියලා. ඉතින් ඒ වගේ තමයි ඔයාලා මේ දකින්නේ මාගේ මූණේ තියෙන ලස්සන ඉනාව. ඉතින් මෙන්න මේ බොක්ස් එක ඕපන් කරපුවාම මෙන්න මේ වගේ items දෙකක් තිබුණා. ඉතින් මෙන්න මේ වගේ කාඩ් කීපයක් තිබුණා විස්තර ටික ඇතුළත් කරලා. ඉතින් මේ තියෙන්නේ ඒ කාඩ් ටික. ඉතින් මෙන්න මේ පෙට්ටියේ තිබුණේ කැම් එක දාන්න පුළුවන් කව එක වගේම කැම් එක දාන්න පුළුවන් කව එක විතරයිනේ. ඒක විතරයි මේ පෙට්ටියේ තිබ්බේ. ඉතින් මේකට තමයි අපි හෙට මෙහෙට අරගෙන යනකොට කැම් එක දාලා අරගෙන යන්න තියෙන්නේ. මෙන්න මේ කළු පාට පර්ස් එකේ තමයි අනිත් දේවල් ටික ඔක්කොම ටික තිබ්බේ. ඒකේ තිබ්බා කැම් එක, ඒ වගේම වොයිස් කරන්න පුළුවන් මයික් එක, ඒ වගේම charge කරන cables, ඒ ටික ඔක්කොම තිබ්බේ මෙන්න මේ කළු පාට පර්ස් එකේ. ඉතින් මේකෙත් ගහලා තියෙනවා DJI කියලා. ඉතින් මම අද ගත්තේ DJI Osmo Pocket 3 කියන version එක තමයි අරගෙන තියෙන්නේ. ඉතින් හරීම පුංචි, හරීම cute. ඕන තැනක ලේසියෙන් අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඇත්තටම මම ගත්ත පළවෙනි කැම් එක. ඉතින් ඔයාලට පේනවනේ ඒකේ size එක හරියම පුංචි. ඉතින් ඒකත් එක්ක මේ box එකේම තමයි charge කරන්න තියෙන cables ටික, ඒ වගේම mic එක, receivers ඒ ඔක්කොම ටික තිබ්බේ මෙන්න මේ box එකේ. ඒ වගේම කැම් එක අපිට stand කරලා තියන්න පුළුවන් විදිහේ පුංචි stand එකකුත් තිබ්බා. ඒකත් ඒ box එකේම තමයි තිබ්බේ. ඉතින් බලන්නකෝ size එකත් එක්ක ඔයාලා විශ්වාස කරයිද දන්නේ ඒ ඔක්කොම ටික මේ පෙට්ටියේ තිබ්බ. ඇත්තට මට විශ්වාස කරන්නත් බැරුව ගියා මේ ඒ ටික ඔක්කොම ඒක ඇතුලේ තියෙනවා කිව්වහම. ඉතින් මෙන්න මේ විදිහට තමයි අවශ්‍ය දේවල් ටික arrange කරලා තිබ්බේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි කැම් එක ඔන් කරපුවාම ස්ක්‍රීන් එක ටච් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම හරියම පහසුවෙන් අපිට ස්ක්‍රීන් එකෙන්ම බලා ගන්න පුළුවන් රෙකෝඩ් කරන දේවල් ටික. ඒ වගේම ෆෝන් එකට ඇප් එක දාගත්තාම ෆෝන් එකෙන් කෙලින්ම ඩිරෙක්ට් අපිට බලන්න පුළුවන් රෙකෝඩ් කරන දේවල් සහ කරපු වීඩියෝස් ඔක්කොම ටික අපිට ෆෝන් එකට උනත් ඇප් එක හරහා ගන්න පුළුවන්. ඉතින් හරියම පහසුවෙන්ම වැඩ ටික කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඉදිරි වීඩියෝ වලදී කැම් එකකින් කරපු වීඩියෝස් වලට බලා ගන්න පුළුවන් වේවි. එහෙනම් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්නම්.